No good story happens from things going right. No good story happens from things going right. No good story හොඳ කතාවක් කවදාවත් නැහැ. Happens සිද්ධ වෙන්නේ from things going right. හිතන විදියටම හැමදේම සිද්ධ වුණොතින් එතන හොඳ කතාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ග්ලෙන් පාවල් තමයි මේ කතාව commencement speech එකක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක graduation එක දවසේ උපාධි ප්‍රදානෝත්සවයේ දවසේ දෙන ස්පීච් එකකට ඇවිල්ලා ග්ලෙන් පාවල් කියන ප්‍රසිද්ධ ඇමරිකානු නළුවා මේ කතාව පවත්වන්නේ. අපි අද Talk Like a Star තුලින් ඉගෙන ගන්නේ මේ කතා කරන ආකාරය සහ ඒවයි තියෙන ප්‍රකාශන අපිත් කොහොමද ඇමරිකන් කෙනෙක් විදියට කතා කරන්නේ කියන එක. අපි බලමු මේ තත්පර 56ක් ඇතුළත අපිට මොනවද ඉගෙන ගන්නට පුළුවන් කියලා. No good story. ඒතර no කියන එකෙන් එතන පටන් ගත්තේ good story. හොඳ කතාවක් no කියලා මුලින් දාලා කවදාවත් නැහැ. Happens සිද්ධ වෙන්නේ from things going right. එතකොට from දාලා තියෙනවා things going right කියන එක මුලට. things going right කියන එක එකටයි අපිට ගන්න වෙන්නේ. දේවල් right විදියටම අපි හිතන විදියටම සිද්ධ වෙනවා නම් එතන හොඳ කතාවක් නැහැ. මොකද එතන තියෙන්නේ හිතපු දේ විතරයි. හොඳ කතාවක් එන්න නම් අපි නොහිතන විදිය දේවල් සිද්ධ වෙන්න ඕන කියන එකයි එතන ව්‍යංගයෙන් කියන්නේ. My granddad always said this. My granddad always said this. මගේ සීයා හැම වෙලේම කිව්වා මේක. කිව්වා කියන්නේ said, this කියන්නේ මේක. මගේ සීයා හැම වෙලේම මේක කිව්වා. The greatest gifts in life. The greatest gifts in life. ජීවිතයේ තියෙන greatest හොඳම gifts අපිට ලැබෙන දේවල්. ජීවිතේ අපිට ලැබෙන හොඳම දේවල් are not in the plan. Are not in the plans. අපේ සැලසුමේ තියෙන දේවල් නොවේ. අපි හිතන විදිය තුල ජීවිතේ සැලසුම් කරපු විදිය තුල තියෙන දේවල් නෙමෙයි. They're in the detours. They're in the detours. Detour එකක් කියලා කියන්නේ පාරක යනකොට අපි හරවල යවන තැන් තියෙන්නේ. මේ පාරේ යන්න බෑ. මේ පාර වහලා තියෙන්නේ. detour එකක් තියෙනවා එතෙන්ට යන්න. එතකොට they are in the detours. අපි ඒ හැරවිලා යන තැන්වල තමයි ඒ දේ තියෙන්නේ. There is no way I could plan my way to being on the stage. There is no way I can plan my way to being on this stage. ඒ කියන්නේ මේ වගේ වේදිකාවක කතා කරන්න ඔහුට කවදාවත් සැලසුමක් තිබ්බනම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. There is no way කියලා එතන කියන්නේ කිසිම විදියක් නැහැ. There is no way. I බලමු ඒක ඇල්ල. There is no way I could plan my way. I could මට පුළුවන් කමක් තිබුණේ නැහැ. No කියලා මුලින් කිව්වනේ. තිබුණේ නැහැ. Plan my way. මේ පාර කපා ගන්නට මගේ ඉලක්කයක් තිබුණා නම් විශ්වවිද්‍යාලයක දේශනයක් දෙන එහෙම එකක් සැලසුම මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ. I could plan my way to being on the stage. I have being on this stage. Being on the stage කියලා කියන්නේ මේ වේදිකාවේ හිඳීම. being කියන එක එතන අරන් තියෙනවා. හිඳීම කියන වචනය ගන්න ඕන නිසා on the stage මේ වේදිකාව තුල. I have failed a lot more. මම අසමත් වෙලා තියෙනවා a lot more. ගොඩක් අවස්ථාවල. failed a lot more in a අතන බලන්න ඒ කියලායි මෙතන ඇමරිකන් අය කතා කරන්නේ. කියලා අපි ගොඩක් තැන්වල සිංහල ඉංග්‍රීසියෙන් කතා කරන සිංහල අය කතා කරාට කියන එක ඇමරිකන් අය හිතද්දී යමක් ඒ කියලා කාලය ගන්නවා. සමහර තැන්වල ඒගොල්ලෝ කියලාම කියනවා. නමුත් ඒ කියලායි මෙතන ඔහු කියන්නේ a lot longer කියලා ආය අහන්න. being on the stage. I have failed a lot more in a I have failed a lot more. I have failed a lot more and a lot longer. එතන බලන්න එක තැනක කියන විදිය අනිත් තැන කියන විදියයි. I have failed a lot more and a lot longer. And a lot longer. අනිත්
a lot longer කියලා කියන්නේ. I have failed. මම have තියනවා failed අසමත් වෙලා. එතකොට ed එකෙන්නේ fail කියන එක තියෙන I have failed a lot more. A lot more. A lot more. ගොඩක් වැඩියෙන්. එතකොට කවුරුත් එතකොට more කියන්නේ තව දෙයකට සාපේක්ෂව නිසා මේකට වඩා වැඩියෙන්නේ. මෙතන කියන්නේ අපි හිතනවට වැඩිය. ගොඩක් අය හිතන්නේ මේ සෙලිබ්‍රිටිලා ඒ කියන්නේ තරු ගොඩාක් ප්‍රසිද්ධ නිසා ගොඩක් දක්ෂ නිසා ඒගොල්ලෝ එකපාර මේ ඒ තැනට ආව කියලානේ. නමුත් කවුරුත් හිතනවට වැඩිය ඒ අය ෆේල් වෙලා තියෙනවා. And a lot longer. ඒ වගේම a lot longer ගොඩක් කාලයක් a lot longer කියලා කියන්නේ මේ කෙටි කාලයකට වැඩිය දිග කාලයක්. ගොඩක් අය හිතන්නේ කෙටි කාලයයි තමයි මේගොල්ලෝ අසමත් වෙන්නේ කියලා. එහෙම නැහැ. මේ තැනට එන්න ගොඩක් කාලයක් ගිහිල්ලා තියෙනවා. Than I've succeeded. Then I succeeded. එතකොට longer කියන එකට then I succeeded කියලා දාලා තියෙනවා. එතන longer කියලා සහ more කියලා දෙකක් තිබුණා කලින්. ඒකට සාපේක්ෂව තමයි than කියන එක එන්නේ. වඩා කියන එක එන්නේ. එතකොට then I succeeded. මම සමත් වුණාට වඩා. Then I succeeded. I have failed a lot more and a lot longer than I succeeded කියන එක එතන ගත්තේ විදියට. I didn't originally get the role in Top Gun කියලා ඊළඟට කියනවා. ඒක මේ කියවන්න පුළුවන් අය කියවන්න මෙතන. I didn't මට originally get ලබා ගන්නට මුල් අවස්ථාවේදී බැරි වුණා. I didn't get මට ලැබුණේ නැහැ. The role එයාගේ භූමිකාව in Top Gun කියලා කියන්නේ action thriller එකක්, movie එකක්, ඇමරිකාවේ තියෙන චිත්‍රපටයක්. I didn't originally get the role in Top Gun that I auditioned for. That I auditioned for. මං audition කරපු. That I auditioned for. එතන for එකෙන් තමයි වාක්‍යය අවසන් කරන්නේ ඔහු කතා කරද්දී. That එතකොට ඔය කතා කරන්නේ Top Gun ගැන. ඒ Top Gun එකට එයා රංගපාන්න ගියපු රෝල් එක රංගපාන්න ගියපු භූමිකාව ඔහුට ඔරිජිනලි ලැබුණේ නැහැ. I auditioned for. මම audition කරපු. මම ඒකට audition කරන්න ගියා කියලා කියන්නේ එයා නළුවෙක් විදියට රංගපාන්න ඒ පරීක්ෂණයකට ගියහම audition කරනවා කියලා ඒකට කියන්නේ. එයාට මෙන්න මේ රෝල් එක මේ භූමිකාව රංගපාන්න කිව්වහම ඒක රංගපාලා පෙන්වන්න ඕනනේ. ඒක ඔහුට ලැබුණේ නැහැ. And it's worked out better. And it has worked out. And it has worked out කියලා කියන්නේ එය හිතුවටත් වැඩිය worked out කෙරුණා. worked out කියන එක තමයි මෙතන ප්‍රකාශය. worked out. I auditioned for, and it's worked out. And it's worked out. And it's worked out. එතකොට it has කියන එකයි එතන ගන්න ඕනේ. worked out. කෙරුණා. better than I could have ever. better than I could have ever මම හිතුවටත් වඩා කියලායි කියන්නේ යන්නේ better than හොඳට better කියන්නේ හොඳට I could have ever Better than I could have ever even imagined. ever even imagined. එතකොට even imagined. එතකොට මෙතන I thought කියන්නේ නැහැ. හිතනවට මෙතන භාවිත කරන්නේ imagined. even imagined. හිතුවටත් කියලා අපි සිංහලෙන් කියන්නේ අර හල්ත යන තමයි මෙතන even කියන එකෙන් අදහස් වෙන්නේ. Better than I could have ever imagined. මම එතකොට හිතුවටත් වඩා හොඳට එය වැඩ කරලා තියෙනවා. have කියන එකත් එතන තියෙනවා. එතකොට I could have ever imagined. මට හිතුවටත් වැඩිය වෙන දෙයක් තමයි ඒකෙන් ලැබුණේ. So if you want your life ඒ කියන්නේ යාට ඒ සුළු චරිතයට වැඩිය ප්‍රධාන චරිතයක් ලැබුණ කියන එක තමයි එතන අදහස් වෙන්නේ. ඒ කියන්නේ එයා හිතුවේ නැති හැරවුම් ලක්ෂයක් එතන ක්‍රියාත්මක වුණා කියන එක. එහෙම කියලා ග්ලෙන් කියනවා මේ ඔඩියන්ස් එකට. ඒ කියන්නේ උපාධිය ලබන අයට. So if you want your life ඔබට අවශ්‍ය නම් ඔබේ ජීවිතය. So ඒ හින්දා if you want ඔබට අවශ්‍ය නම් if කියන්නේ නම් කියන එක you කියන්නේ ඔබට want අවශ්‍ය
your life ඔබේ ජීවිතය to be a great story. to be a great story. ඔබේ ජීවිතයත් හොඳ කතාවක් බවට පත් කරගන්නට. To be කියන්නේ පත් කරගන්නට වෙන්නට ඕන නම් to be කියන්නේ වෙන්නට to be කියන්නේ වෙන්නට a great story හොඳම කතාවක් වෙන්නට ඕන නම් Like a great movie, like a great movie හොඳම චිත්‍රපටයක් වගේ වෙන්න ඕන නම් like a great movie if you want it filled with if you want it filled if you want ඔබට අවශ්‍ය නම් it එය ඔබේ ජීවිතය filled පිරීලා තියෙන්නට adventure. with adventure කියලා කියන්නේ ඔබ හිතන්නේ නැති ගමන් වලින් අත්දැකීම් වලින් පාරවල් වලින් පිරෙන්නට ඕන නම් comedy romance එහි විහිළු ඒ වගේම ආදරය Comedy, romance, action, thrills action කියලා කියන්නේ සටන් එතකොට thrills කියලා කියන්නේ බය හිතෙන දේවල් එහෙම වෙන්න ඕන නම් ඔබේ ජීවිතේ කතාව thrills. When you go out there, when you go out there ඔබ සමාජයට යද්දී when you go out there ඔබ ඒ නොදන්න ලෝකයට යද්දී and things inevitably දේවල් ඔබ inevitably කියන්නේ නොවැළැක්විය හැකි පරිදි things දේවල් ඒ කියන්නේ ජීවිතේ දේවල් වරදින්න පුළුවන් කියන එකයි මේ කියන්නේ යන්නේ and things inevitably don't go according to plan don't go යන්නේ නැහැ according to plan according to කියලා කියන්නේ අනුව කියන එකනේ plan කියන්නේ සැලසුමට අනුව ඔබ හිතන සැලසුමට අනුව යන්නේ නැහැ and just remember මතක තියාගන්න මේ වෙලාවට that's when your movies plot that's when එතකොට තමයි එතකොට අර when කියන එකෙන් අරන් තියෙන එතකොට තමයි කියන එක ගන්න that's when කියන්නේ අන්න එතෙන්දී that's when කියන්නේ එතකොට කියද්දි your movies plot ඔබගේ චිත්‍රපටයේ plot ඒ කියන්නේ කතාව your movie's plot is just getting interesting කතාව දැන් තවත් ආස හිතෙන කතාවක් බවට පත් වෙගෙන යන්නේ කියලා ඔබ හිතන්න ඔබේ ජීවිතය ගැන interesting. That's when your protagonist අන්න එහෙම එක කියන්නේ that's when your protagonist කියලා කියන්නේ ප්‍රධාන නළුවා කියන එක that's when your protagonist අපහු එක අහන්න plot is just getting interesting. That's when your protagonist ඒ කියන්නේ ඔබේ ප්‍රධාන නළුවා කියන චරිතය එන්නයි හදන්නේ is being tested ඒ ප්‍රධාන නළුවව being tested ඔබව පරීක්ෂාවට ලක් වෙනවා is being tested කියන එක මම ඒ කැලලට ආපහු යන්නම් මොකද අර that's when your movies plot එතකොට තමයි ඔබගේ චිත්‍රපටයේ කතාව when your movie's plot is just getting interesting එතකොට is වෙනවා just getting interesting මොකද්ද වෙන්නේ සුළුවෙන්ම getting interesting just කියන්නේ ඒකාන්ත කියන අදහස ගන්න ඕන නිසා getting interesting බොහොම ආකර්ෂණීය getting interesting ආකර්ෂණීය වීමකුයි ඒ වෙන්නේ එතකොට getting කියන එක වීමක් කියන අදහසින් එතන අරන් තියෙන්නේ interesting. That's when your protagonist එතකොටයි your protagonist ඔබේ ප්‍රධාන නළු චරිතය is being tested පරීක්ෂාවට පත් වෙන්නේ that's when the writers එතකොටයි the writers ලියන අය are working overtime ලියන අය වැඩ කරනවා වැඩ කරගෙන යනවා overtime ඒ කියන්නේ වැඩ කරන වෙලාවෙන් එහාටත් overtime time to give the audience OT කියන්නේ overtime කියන එකනේ to give the audience ඔබගේ to give the audience කියලා කියන්නේ නරඹන්නන්ට to give the audience ලබා දෙන්නට some nail biting drama යම් ආකාරයෙන් nail biting drama කියලා කියන්නේ නියපොතු හපාගෙන බලන්න හිතෙන චිත්‍රපටයක් ඩ්‍රාමා එකක් ටෙලි නාට්‍යයක් එහෙම එකක් දෙන්න තරම් ඒගොල්ලෝ මහන්සි වෙනවා කියන එකයි එතනින් අදහස් වෙන්නේ drama enjoy things not going
enjoy things not going according to plan. Enjoy things ඔබ විනෝදවන්න ඒ කියන්නේ විඳින්න not things දේවල් not going යන්න නැත්තම් according to plan සැලසුමට අනුව යන්න නැත්තම් Going according to plan. If you knew the ending, if you knew the ending ඔබ අවසානය දැනන් හිටියනම් එතකොට knew දැනන් හිටියනම් if you knew ඔබ දැනන් හිටියනම් the ending අවසානය if you knew the ending it wouldn't be worth the watch. it wouldn't be worth the watch අන්න ඒකයි it wouldn't be worth the watch worth it wouldn't be එය වෙන්නේ නැහැ වෙන එකක් නැහැ wouldn't be would not be කියන එකයි worth වටින the watch වටින චිත්‍රපටයක් බැලුවයි කියලා හිතන එකක් නැහැ ඔබේ ජීවිතය ගැන කියන්නේ චිත්‍රපටි නළුවෙක් නිසා හෝ it wouldn't be worth the watch ඒ චිත්‍රපටය බැලුව කියලා වැඩක් වෙන්නේ නැහැ ඔබ හිතන සැලසුමටම මේක වුණා නම් ඒ කියන්නේ චිත්‍රපටය අවසානයේ ඔබ දැනගෙන ගියා නම් එච්චර ඒකේ thrill එකක් නොවෙන්න තිබ්බා එච්චර ආහ්ලාදයක් එතන නොවෙන්න තිබ්බා No good story happens from no good story happens කිසිම හොඳ කතාවක් සිද්ධ වන්නේ නැහැ from things going right දේවල් හිතන සැලසුමට මනුව සිද්ධ වුණා කියලා no good story කිසිම හොඳ කතාවක් සිද්ධ වන්නේ නැහැ from things going right දේවල් හිතන විදියටම සිද්ධ වුණා කියලා ඒකයි ඔහුගේ කතාව things going right. No good story happens from things going right. My granddad always said this. The greatest gifts in life are not in the plans, they're in the detours. There is no way I could plan my way to being on the stage. I have failed a lot more and a lot longer than I have succeeded. I didn't originally get the role in Top Gun that I auditioned for, and it's worked out better than I could have ever even imagined. So if you want your life to be a great story, like a great movie, if you want it filled with adventure, comedy, romance, action, thrills, when you go out there and things inevitably don't go according to plan, just remember that's when your movie's plot is just getting interesting. That's when your protagonist is being tested. That's when the writers are working overtime to give the audience some nail-biting drama. Enjoy things not going according to plan. If you knew the ending, it wouldn't be worth the watch. No good story happens from things going right. No good story happens from things going right. My granddad always said this. The greatest gifts in life